අයිබෝන් යාළුවනේ ටෙක්රූට්ස් අපේ YouTube channel එකකින් අරගෙන එන HTML master class කියන වීඩියෝ playlist එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා අද මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මේ වෙනකම් වෙබ්සයිට් එකේ හැදුවේ අපිට ඕනි දේවල් පෙන්වන විදිහට විතරයි. ඒ කියන්නේ පින්තූර විස්තර වගේ දේවල්. හැබැයි වෙබ්සයිට් එකට එන කෙනෙක්ගෙන් විස්තර ගන්න ඕන වෙනවම මොකද කරන්නේ? උදාහරණයකට Facebook login වෙනකොට අපේ email එකයි password එකයි ගහන්න ඕනේ. අලුත් account එකක් හදනකොට නම උපන්දිනය වගේ දේවල් පුරවන්න ඕන. අන්න ඒවට කියන්නේ අපි forms කියලා. අද අපි බලමු කොහොමද HTML වලින් නිවැරදිව registration form එකක් හදන්නේ කියලා. මේක ටිකක් දිග පාඩමක් ඒ නිසා හොඳට බලාගෙන ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම අපි ෆෝම් එකක් හදන්න පාවිච්චි කරන ටැග් එක තමයි ෆෝම් කියන්නේ. අපි හදන ඔක්කොම ඉන්පුට්ස් තියෙන්න ඕනි මේක ඇතුලේ. ඉතින් අපි උදාහරණයක් විදිහට මුලින්ම බලමු යූසර් කෙනෙක්ගේ නමක් අපිට ඉන්පුට් කරගන්න ෆෝම් එක හදන්නේ කොහොමද කියලා. මම මුලින්ම කෝඩ් එක ටයිප් කරගෙන ගිහිල්ලා ඔයාට කෝඩ් එකේ තියෙන දේවල් ටික පැහැදිලි කරන්නම්. මේ විදිහට ෆෝම් කියලා මම ෆෝම් ටැග් එක ඕපන් කරගන්නවා. පස්සේ හරි කෝඩ් එක ටයිප් කරගෙන ඉවරයි. මම මේ විදිහට මගේ සම්පූර්ණ කෝඩ් එක මම ලයිව් සර්වර් එක හරහා ඕපන් කරගන්නම් මේ විදිහට. හරි මේ තියන්නේ අපි දැන් මෙතන ටයිප් කරපු ෆෝම් එක මෙන්න මේ විදිහට. මම දැන් ටයිප් කරේ මෙන්න මේ ටික. මම ඒක පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට කොහොමද මේකේ වැඩි සිදු වෙන්නේ කියලා. මම මේ විදිහට ස්ක්‍රීන් එක දෙකට බෙදා ගන්නවා. හරි මෙතනින් තමයි අපේ ෆෝම් ටැග් එක ඕපන් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕගලන්ට බලා ගන්න පුළුවන් ලේබල් කියලා එකක් ටයිප් කරලා තියෙනවා. ඉතින් දැන් උදාහරණයක් විදිහට අපිට නම එන්ටර් කරන්න තියෙනවා නම් එතනින් අදාළ දේ මොකක් හරි විස්තරයක් තියෙන්න ඕනේනේ. ෆස්ට් නේම් එක ඊට පස්සේ ලාස්ට් නේම් එක කියලා අන්න ඒ වගේ. ඉතින් මේ විදිහට මෙන්න මෙතනට අපිට ලේබල් කියලා ඒ ඉන්පුට් එකේ බොක්ස් එකට අදාළ නමක් අපිට දෙන්න පුළුවන්. මේ විදිහට මම මේකට ෆස්ට් නේම් කියලා දාගත්තා. මෙතනට මේ ලේබල් එක ඇතුලේ දාගත්ත එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට බ්‍රේක් ටැග් එකක් දැම්මා. මෙතනින් මේක වෙන් කරගන්න ඕනිද? කොහොමද මම ඒක මෙතනට දාගන්න. ඒකට ලේසි පොට්ටක්. මෙතනට බ්‍රේක් ටැග් එකක් දාගන්න. හරි. ඊට පස්සේ ලේබල් ටැග් එකෙන් පස්සේ මෙන්න මේ විදිහට ඉන්පුට් ටැග් එක මම ඕපන් කරලා තියෙනවා. ඉතින් ඉන්පුට් ටැග් එකත් අර ඉමේජ් ටැග් එක වගේම තමයි. ඒකෙත් කිසිම මේ ක්ලෝස් ටැග් එකක් එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඉන්පුට් ටයිප් සමානයි ටෙක්ස්ට් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ප්ලේස් හෝල්ඩර් කියලා උපමා ඇතුලේ enter your name කියලා මම ටයිප් කරලා තියෙනවා. ඉතින් ප්ලේස් හෝල්ඩර් කියන එකෙන් කරන්නේ අපි මෙතන මොකක් හරි බොක්ස් එකේ ටයිප් කරන්න කලින් දෙයක් පෙන්නනවා. අන්න ඒක තමයි එතනින් අපි ටයිප් කරන්නේ. ඕගලන්ට පෙන්වන්න බලන්න පුළුවන්. දැන් මෙතන මේ බොක්ස් එක ඇතුලේ enter your name කියලා මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් අපි මොකක් හරි මෙතන ටයිප් කරනකොට ඒක අයින් වෙලා යනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි අපි ලේසියෙන්ම ෆෝම් එකක් හදාගන්නේ. ඉතින් මෙතන ඉන්පුට් ටයිප් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි එන්ටර් කරගන්න දේවල් වල හැටියට. ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් වෙනම පාස්වර්ඩ් එකක් නම් අපිට වෙනම පාස්වර්ඩ් කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් එකක් වගේ නම් එහෙම ඊමේල් එකක් කියලා දාන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට ඉන්පුට් ටයිප් එක මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඉන්පුට් ටයිප් එක ඊමේල් එකක් දැම්මා කියලා. ඊමේල් කියලා මෙතන ටයිප් කරා කියලා. ඊමේල් කියලා ටයිප් කරොත් වෙබ් බ්‍රවුසර් එකකින්ම චෙක් කරලා බලනවා අනිවාර්යයෙන්ම අපි මේ එන්ටර් කරලා තියෙන්නේ ඊමේල් එකක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනිම ඊමේල් එක ෆෝමැට් එකක් තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට abc@gmail.com අන්න ඒ වගේ ඒ විදිහේ ෆෝමැට් එකට
ගැලපෙන විදිහටද මේ යූසර් මොකක් හරි එන්ටර් කරලා තියෙන දේ එන්ටර් කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන පාස්වර්ඩ් කියලා දුන්නොත් ඒකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි පාස්වර්ඩ් එකක් වගේ දෙයක් ටයිප් කරනකොට කාටවත් පේන්නේ නැති වෙන්න තමයි ටයිප් කරන්න ඕනේ. ඉතින් පාස්වර්ඩ් කියලා දැම්මට පස්සේ අපි ටයිප් කරන දේ කාටවත් පේන්නේ නැහැ. කළු පාට තිත් විදියට බුලට් විදියට තමයි වැටෙන්නේ. මම මේ දෙකම ඔයාලට කරලා පෙන්නන්නම්. එතනට මේකම කොපි කරගන්නවා. මේ විදියට කරගන්නවා. ටයිප් කරනවා පාස්වර්ඩ් කියලා. මෙතන මම වෙනස් කරනවා password your password දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙතන password කියලා මෙතන enter your password කියලා box එක ඇතුලේ වැටිලා තියෙනවා. ඉතින් මම මෙතනට දැන් මොකක් හරි type කරලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන ටෙක්ස්ට් එකේ ටයිප් කරනකොට මෙන්න මේ විදිහට අකුරු පෙන්නනවනේ අපිට. ඉන්නවා ටිකක් ලොකු කරලා පෙන්නන්න. මෙතන ටෙක්ස්ට් එක විදිහට පෙන්නනවනේ. දැන් මෙතන එහෙම නැහැ. අපි මොකක්ද ටයිප් කරන්නේ? ඒ ටයිප් කරන දේ තිත් විදිහට පෙන්නන්නේ කළු පාට තිත් විදිහට. ඔයාලට පාස්වර්ඩ් එක බලා ගන්න ඕනේ නම් මෙන්න මෙතනින් හැක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ පාස්වර්ඩ් එක පෙන්නනවා. අන්න ඒක තමයි පාස්වර්ඩ් කියන ටැග් එකේ තියෙන විශේෂත්වය. මම දැන් ඊළඟට මෙතනට ඊමේල් කියන එක එන්ටර් කරලා පෙන්නන්න. යාට ටැග් එකක් දාන්න. මෙතනට මම මේල් කියලා ටයිප් කරන්න. මෙතනට ඊමේල් කියලා වෙනස් කරනවා. ඊට පස්සේ මෙතනට ප්ලේස් හෝල්ඩර් එකට ඊමේල් කියලා ටයිප් කරනවා. රයිට්. මම මේ විදිහට සේව් කරගන්න. මේ විදිහට ටයිප් කරනවා. මම ඔයගලන්ට මෙතනින් පෙන්වන්න ඇති නිකන් හින්ට් එකක් වගේ විතරට වැටලා තියෙනවා. ටයිප් කරලා පෙන්නන්න. ටයිප් කරනකොට ටයිප් කරලා ඉවරන ගමන් පෙන්නනවා please include an at in the email address cbx is missing an at කියලා. ඒ කියන්නේ අර email format එකකින් නෙවෙයි තියෙන්නේ. format එකකින් නෙවෙයි තියෙන්නේ. ඒ හින්දා තමයි මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මම දැන් මේ විදිහට c@gmail.com කියලා ටයිප්. එතකොට අර හින්ට් එක නැති වෙලා ගියා. දැන් අපි බලමු කොහොමද ජෙන්ඩර් එකක් වගේ තෝරන තැනකදී ඒ කියන්නේ ගැහැණු පිරිමි කියලා තෝරන තැනකදී ඒ සිලෙක්ෂන් එක තෝරන්න බටන් එකක් ඇඩ් කරන්න කියලා. මේකට අපි කියන නම තමයි රේඩියෝ බටන් කියලා. ඉතින් මේකෙත් වෙනසක් නැහැ. අර විදිහට තමයි ඉන්පුට් එකේ ටයිප් එක විතරයි ටයිප් එක තමයි වෙනස් කරන්න තියෙන්නේ. රේඩියෝ බටන් එක ටයිප් කරන විදිහ මම දැන් කරලා පෙන්නන්නම්. මේ ෆෝම් එක ඇතුළෙම ඊට PR ටැග් එකක් ඕපන් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මෙතන මම ලේබල් එකක් දාලා ජෙන්ඩර් කියන එක එන්ටර් කරනවා. ඊට පස්සේ කරගෙන input type කියන එක සමානයි රේඩියෝ කියන එක type කරනවා. ඉතින් රේඩියෝ බටන් එකක් අපි එන්ටර් මොකක් හරි වෙබ් පේජ් එකට එන්ටර් කරනවා නම් අනිවාර්යයෙන්ම input type එක දාන්න ඕනේ රේඩියෝ කියලා. රේඩියෝ කියලා දැම්මා. ඊට පස්සේ
සමානයි gender කියලා ටයිප් කරලා මේක ක්ලෝස් කරනවා. ඊට පස්සේ ස්ක්වයර් බ්‍රැකට් එකකින් එළියේ මම මේල් කියලා ටයිප් කරනවා. ඊපස්සේ ආයෙත් එන්ටර් කරගෙන ටයිප් සමානයි රේඩියෝ කියලා දෙනවා. ඊට පස්සේ name කියන එකට ලා gender කියලා ටයිප් කරගෙන close කරනවා. close tag එකකින් එළියේ female කියලා ටයිප් කරනවා. PR tag එක right. දැන් බලන්න පුළුවන් ඕගලන්ට මෙතන සිලෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට මේක දෙකම සිලෙක්ට් කරන්න බෑ. දෙකෙන් එකක් තමයි සිලෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට gender කියන එකෙන් එක්ක male එහෙම නැත්නම් female කියන එකට ටික් එක දාන්න පුළුවන්. ඉතින් මේ හැම කෝඩ් එකක්ම මම GitHub එකේ දාලා තියන්නම්. GitHub link එකක් දාලා තියන්නම්. ඒකෙන් ගිහිල්ලා ඔයාලට මේ කෝඩ් එක කොපි කරගන්න පුළුවන් වෙනවා. එතනදී ඔයාලට කෝඩ් එක කොපි කරගන්නකොට ලේසියෙන්ම බලන්න පුළුවන්. text password මම මේ විදියට කමෙන්ට්ස් දාලා වෙනස් කරගත්තා. එතකොට මේ කෝඩ් එක බලන කෙනෙක්ට පැහැදිලිවම හොයන්න පුළුවන් මොකද්ද මේ අදාළ දේ අදාළ තැනින් ටග් ගාලා වෙන් කරලා හොයාගන්න පුළුවන්. ඉතින් රේඩියෝ බටන් එක ගැන පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. මේ විදියට මුලින්ම ලේබල් කියන ටැග් එක ටයිප් කරා මේ විදියට මෙතන හඳුන්වලා දෙන්න. ඊට පස්සේ මෙතන මේ ෆීමේල් මේල් කියන දෙකටම ටික් එක වැටෙන එක නවත්තන්න තමා sorry ඒකට තමයි අපි attribute name එකක් දුන්නේ. මෙන්න මේ විදිහට මෙතන name කියලා ඒක ඇතුලේ gender කියලා type කරේ අපි. ඒක තමයි මේ විදිහට ඒ දෙකටම ඒක දැම්මේ. එතකොට අපිට මේ මෙතනින් එකක් තමයි select කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මුලින්ම මෙතනින් input type කියලා දීලා මෙතන radio කියලා type කරා. ඊට පස්සේ attribute එක මෙතන දීලා තියෙනවා. පළවෙනි එක male, පළවෙනි option එක male. ආයිත් මෙතන input type මෙතන radio කියලා දීලා තියෙනවා. name, gender කියලා attribute එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන දෙවෙනි option එක වෙන female කියලා තියෙන option එක. හරි. ඉතින් ඊළඟට form එක තියෙන්න පුළුවන් තවත් දෙයක් තමයි country එකක් වගේ select කරන්න තියෙන option එක. අපි ඒකට පාවිච්චි කරන්නේ select කියන tag එක. මම මේ විදිහටම මෙතනින් දාගන්නම්. label කියලා type කරගන්නවා. මෙතන country මෙතන අපි tag එකක් දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට select tab එක open කරනවා. select tag එක ඇතුලේ දැන් කියන්නේ අපිට countries ගොඩක් තියෙනවානේ. ඒ countries ටික type කරන්නේ option කියන tag එකේ select tag එක ඇතුලේ option කියන tag එක ඇතුලේ තමයි අපේ countries ටික type කරන්න ඕනේ. ඉතින් මම මේක type කරගෙන යන්නම් මෙන්න මේ විදිහට. option 1 Sri Lanka දෙවෙනි එක
පස්සේ යාර් ටැග් එකක් දාගන්නම්. ඊට පස්සේ page එකේ අපි යටටම ගියාට පස්සේ බලන්න පුළුවන් මෙන්න මේ විදිහට selection එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මේකේ drop down එක click කරාට පස්සේ මෙන්න මෙතනින් අපේ අදාළ country එක select කරන්න පුළුවන්. හරි, ඉතින් අපි අපේ web page එකට select කරන්න list එකකුත් දැම්මා. ඉතින් අන්තිමට මේ fill කරපු විස්තර ටික submit කරන්න button එකකුත් තියෙන්න ඕනේනේ. ඉතින් අපි දැන් මේ ටික submit කරන්න button එකක් button එකක් add කරගමු අපේ page එකට. ඉතින් ඒකට ලේසිම ක්‍රමය තමයි button tag එක පාවිච්චි කරන එක. නැත්නම් අපිට input type සමානයි submit දාන්න පුළුවන්. අපි button tag එක පාවිච්චි කරලා මේ වැඩේ කරලා බලමු. මම මේ විදිහට මෙතනින් යටින් button කියලා type කරගන්නවා. පස්සේ type සමානයි submit. රිෆ්‍රෙෂ් කරාට පස්සේ සේව් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ වෙබ් පේජ් එකේ මෙන්න මේ විදිහට දැන් යටින්ම රෙජිස්ටර් බටන් එකත් ඇඩ් වෙලා තියෙනවා. දැන් බලන්න අපේ සම්පූර්ණ ෆෝම් එක නම ගහන්න පුළුවන්. පාස්වර්ඩ් එක ගැහුවම පාස්වර්ඩ් එක පේන්නේ නැහැ. ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න පුළුවන්. රටවල් තෝරන්න පුළුවන්. ඊට පස්සේ රෙජිස්ටර් බටන් එක ක්ලික් කරාම පේජ් එක රිෆ්‍රෙෂ් වෙනවා. ඒ කියන්නේ අපේ ෆෝම් එක සබ්මිට් වුණා කියන එක. ඔන්න ඉතින් අද අපි හැදුවා සම්පූර්ණ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක්. මේක තාම එක පෙළට කියන්නේ ලයින් වෙලා ලස්සනට පේන්නේ නැහැ. ඒකට තමයි අපි CSS වලින් CSS පාවිච්චි කරන්නේ. ඉතින් HTML වලින් කරන්න පුළුවන් උපරිම දේවල් ටික තමයි මේක. ඉතින් HTML වල තියෙන බේසික් දේවල් වලින් දැනට ගොඩක් දේවල් ටිකක් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේකට අදාළ කෝඩ් එකත් මම GitHub එකට අප්ලෝඩ් කරලා ඒකේ link එක දාලා තියන්නම්. ඔයාලට එතනින් ඒ කෝඩ් එක download කරගෙන ඔයාලට check කරලා බලන්න පුළුවන්. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකක් හම් වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.